හරි. අපි කෙලින්ම අද අපේ මාතෘකාවට යමු. අපි හැමෝම සමහර වෙලාවට අපේම මනසේ හිරකාරයෝ වෙලා එකම දේ ගැන අනවශ්‍ය විදියට දිගින් දිගටම හිතලා දැඩි විඩාවට පත් වෙනව නේද? අද අපි මේ වෙහෙසකර චක්‍රයෙන් මිදෙන්න උදව් වෙන හරිම අපූර්ව වගේම ගැඹුරු ජපාන් දාර්ශනික විසඳුමක් ගැන කතා කරනවා. ඇත්තටම මහන්සි වෙලා නිදාගන්න හදනකොටම අතීතයේ වුණු පුංචි පුංචි වැරදි මතක් වෙලා නිින්ද හිමි වෙච්ච අවස්ථා අපිට ඕනෑ තරම් තියෙනවා. කොතරම් උත්සාහ කළත් ඒ සිතුවිලි නවත්වන්න බෑ. අපි මේ කරන්නේ අපේම මනස ඇතුලේ අදෘශ්‍යමාන සටනක් තනිවම කරන එකයි. ඒක කොතරම් වෙහෙස කරද කියනවල් නම් මේ අත්දැකීම අපේ සම්පූර්ණ මානසික ශක්තියම උරා බොනවා. අද අපේ මේ විග්‍රහයේ ගමන් මග මෙයමයි. මුලින්ම මනස නැමැති සිරගය ගැන කතා කරලා ඊළඟට ශිකටගානයි කියන ජපන් දර්ශනය හඳුනාගමු. ඉන්පසු සිතුවිලි සහ ක්‍රියාවන් වෙන් කරන්නේ කොහොමද? වර්තමානයට සහ සරලත්වයට එන්නේ කොහොමද? සහ අවසාන වශයෙන් අත්හැරීම තුලින් ජීවිතය විශ්වාස කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරනවා. හරි, අපි පළමු කොටසට යමු වෙමු. මනස නැමැති සිරගය. එහෙමත් නැත්නම් පාලනය කළ නැහැකි දේවල් එක්ක සටන් කිරීම. මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි සාමකාමී මනසක් ඇති කරගන්න නම් මුල්ම පියවර වෙන්නේ ප්‍රශ්න ගැන ඕනෑවට වඩා විශ්ලේෂණය කිරීමත් අපේ සිතුවිලි එක්ක සටන් කිරීමත් නෙවෙයි. ඒ වෙනුවට අපිට මේ ලෝකෙ හැමදේම පාලනය කරන්න බෑ කියන යථාර්ථය හඳුනාගෙන ඒ දේවල් නිවැරදිව අත්හැරින පුරුදු වෙන එකයි. දෙවන කොටස ජපාන් දර්ශනය. ඒ කියන්නේ ඇත්තරීමේ ප්‍රඥාව. මෙතනදී අපි ටිකක් නැවතිලා මේ ගැන ගැඹුරින් හිතන්න ඕනේ. ඉෂිකාටා ගාන්නයි. මේකේ සරල තේරුම ඒ ගැන කල හැකි කිසිවක් නැතා කියන එකයි. හැබැයි මේ කියන්නේ කිසිම උත්සාහයක් ගන්නෙ නැතුව පරාජය බාර ගැනීම ගැන නෙමෙයි. මේක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. මේ යථාර්ථය ඒ විදිහටම පිළිගැනීමේ සහ අපට පාලනය කරන්න බැරි දේවල් පිළිබඳව සම්පූර්ණ අවබෝධයෙන් යුතුව අත්හැරීමේ අතිමහත් ප්‍රඥාවයි. මේ මූලධර්මය අපේ එදිනෙදා ජීවිතයට සම්බන්ධ කරලා බලමු. හිතන්න අපිට හදිස්සි හරිම වැදගත් රැස්වීමක් තියෙනවා. හැබැයි අපි දැඩි වාහන තදබදයක හිර වෙලා ඉන්නවා. කොච්චර කලබල වුණත් අපිට ඉස්සරහින් තියෙන වාහන පාලනය කරන්න බැහැ නේද? කෝප වෙලා බොරුවට අපේ රුධිර පීඩනය වැඩි කරගන්නවා වෙනුවට මේ தত্ত্বය පිළි අරගෙන ශිකාටා ගානයි දර්ශනයට අනුව ඒ මොහොත සැහැල්ලුවෙන් ගත කරන්න හොඳ ශ්‍රව්‍ය පොතකට එමන්නට ඔඩියෝ බුක් එකකට සවන් දෙන්න අපිට පුරුවන්. ප්‍රායෝගික වත්හැරීම කියන්නේ අනේකටයි. තුන්වන කොටසට යමු. සිතුවිලි සහ ක්‍රියාවන් වින් කිරීම හරහා කනසල්ලේ චක්‍රය බින්ද දමන ආකාරය. අපේ දෙවන මූලධර්මය හැටියට අපි දකින්නේ අධික ලෙස සිතීම එහෙමත් නැත්නම් ඕවර්තින්කින් කියන தත්ත්වය වර්ධනය වෙන්නේ අපි කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන ඉන්න හිස් අවකාශය තුලයි කියන එක. උදාහරණයක් විදිහට වෛද්‍ය පරීක්ෂණයක ප්‍රතිඵල එනකම් බියෙන් මුළු රෑම නිදි වර්ජිතව ඉන්නව වෙනුවට අපෙන් ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්නේ තමයි මට මේ මොහොතේ මොනවා හරි ප්‍රායෝගික පියවරක් ගන්න පුළුවන්ද කියන එක. හොඳින් වතුර බොන එක, හොඳ නිින්දක් ලබා ගැනීම වගේ දේවල් අපේ පාලනයේ තියෙනවා. තුන්වෙනි මූලධර්මය අපිට හුඟක් සමීප එකක්. කාර්යාලයේදී අපෙන් කියවුණු දෙයක් ගැන හරි වෙච්ච පුංචි වැරදීමක් ගැන හරි අයියෝ මම එහෙම කිව්වේ ඇයි කියලා දවස් ගණනක් හිතමින් පසුතැවුණු අවස්ථා ඕනතරම් ඇති නේද? අතීතයේ නැවත නැවත මනසින් රඟ දක්වන එකෙන් වෙන්නේ අපේ කාංසාව තවත් වැඩි වෙන එක විතරයි. අපි කල යුත්තේ தත්ත්වය වටහාගෙන ඒකෙන් ගන්න පුළුවන් පාඩම විතරක් අරගෙන ඒ සිතුවිල්ල එතනින්ම අත්හැරලා දාන එකයි. හතරවන ප්‍රධාන තේමාව වර්තමානයේට සහ සරලත්වයට පැමිණීම සහ මනස ස්ථාවර කිරීම. මේකෙන පොඩ්ඩක් හිතලා බලන්න. අපේ උදෑසන තේ කොප්පේ බොන වෙලාවට ඒ කොප්පේ උණුසුම අපේ අත්වලට දැනෙන විදිහ, ඒකේ සුවඳ, රසය පිළිබඳව අපේ සම්පූර්ණ අවධානය යොමු කළොත් කොහොම වෙයිද? අපි මේ වර්තමාන මොහොතට පූර්ණම පැමිණියාම අපේ මනස ඇතුලේ දවසේ ප්‍රශ්න ගැන හිතන්න වෙනම ඉඩක් ඉතිරි වෙන්නේ නැහැ. අනවශ්‍ය සිතුවිලි නතර කරන්න. මේක හරිම පුදුමාකාර, ඒ වගේම ප්‍රායෝගික අභ්‍යාසයක්. පස්වෙනි මූලධර්මය විශාල වැඩක් එහෙම නැත්නම් අලුත් ව්‍යාකෘතියක් පටන් ගන්න තියෙනකොට ඒකේ තියෙන දැවැන්තකම දැකලා අපි නිකන්ම බියටපත් වෙලා ඒක කල් දානවා. හැබැයි මේක ජය ගන්න තියෙන රාස තමයි අර බිය ගන්නවන සුළු විශාල පින්තූරය සම්පූර්ණයෙන් මමතක් කරලා අද දවසේ කරන්න පුළුවන් ඊටමත් කුඩාම ඊළඟ පියවර විතරක් ගන්න එක. ඒ කියන්නේ අද දවසට අදාළ ඒ පළමු පිටුව ලියන්න එකෙන් විතරක් අපිට අර දැවැන්ත බිය පාසුවෙන්ම ජය ගන්න පුළුවන්. හයවන මූලධර්මයේ හැටියට අපි තවත් ලස්සන ජපන් සංකර්තයක් හඳුනාගමු. ඒ තමයි වබි සබි. අපි කරන සෑම දෙයක්ම 100%ක්ම ਸਰව සම්පූර්ණ වෙනකම් ඉන්නවා කියන්නේ අපිටම දාගන්න ලොකු මානසික පීඩනයක්. ඊට වඩා යම් අසම්පූර්ණත්වයක් එක්ක උනත් ඒ දෙ කිරීම වඩාත් සෞඛ්‍ය සම්පන්නයි.
අසම්පූර්ණත්වය තුලත් හරිම අපූර්ව සුන්දරත්වයක් හැංගිලා කියනවා කියන එකයි මේ වබිසබි සංකල්පයෙන් අපිට උගන්වන්නේ. අපි දැන් පස්වන එහෙම නැත්නම් අපේ අවසාන කොටසට ඇවිත් ඉන්නේ. අත්හැරීම සහ ජීවිතයේ විශ්වාස කිරීම. මේක තමයි මානසික සාමය කරා යන අවසන් පියවර. හත්වෙනි මූලධර්මයේ යටතේ අපි තීරුම් ගන්න ඕනේ තීරණාත්මකම කරුණ තමයි අපේ මනසට එන හැම සිතුවිල්ලකටම අපි උත්තර දෙන්නවත් ඒවට ප්‍රතිචාර දක්වන්නවත් අවශ්‍ය නැහැ කියන එක. මම අසාර්ථක වෙයිද වගේ ඍණාත්මක සිතුවිලි ආවම ඒවා නිකම්ම අහසේ පාවෙලා යන වලාකුළු වගේ කියලා හිතන්න. ඒ සිතුවිලි එක ගැටෙන්න යන්නේ නැතුව ඒවට නිදහසේ පාවෙලා යන්න දෙන්න අපිට පුළුවන්. අටවන මූලධර්මයෙන් අපිට පෙන්වා දෙන්නේ අපේ බාහිර පරිසරය සරල සහ පිළිවෙල වෙනකොට අපේ අභ්‍යන්තර මනසත් කොයිතරම් ඉක්මනින් සංසුන් වෙනවද කියන එකයි. දුරකථනයේ නාදවීම අක්‍රිය කරලා අපි වැඩ කරන මේසය පිරිසිදුව තියාගන්න එක වගේ ඊටා කුඩා දේවල් තුලින් උනත් අපිට විශාල මානසික නිදහසක් අත් කරගන්න පුළුවන්. නවවෙනි මූලධර්මයෙන් අපිට කියා දෙන්නේ ජීවිතයේ ස්වාභාවික ප්‍රවාහය ගැන විශ්වාසය තැබීම ගැනයි. රැකියාවක් හරි උසස් වීමක් හරි අහිමි වුණාම ඒක අපේ ජීවිතේ ලොකු පරාජයක් විදිහට අපි දකිනවා. හැබැයි ඒක ජීවිතේ විසින් අපට වඩාත් හොඳ අලුත් දිශාවකට යොමු කිරීමක් කියලා අපි අවබෝධ කරගත්තොත් ඒ ගැන අනවශ්‍ය විදිහට ලත වෙන එක ඉබේම නතර වෙනවා. මේ සම්පූර්ණ විග්‍රහයම වඩාත්ම සංවේදී සහ දාර්ශනික හරය කැටිවලා තියෙන මේ අපූර්ව වාක්‍ය ඇතුලේ කියලායි මං හිතන්නේ. අධික ලෙස සිතීම ඇතිවන්නේ ප්‍රශ්න වැඩි නිසාම නොවේ. ඒ ඇතිවන්නේ අපගේ පාලනයේ කිසි දිනක නොතිබූ දේවල් පවා පාලනය කරන්න අප උත්සාහ කරන නිසා වෙනි. ඒක ඇත්තටම හදවතටම දැනෙන සත්‍යයක්. ඉතින් මේ අවසාන ප්‍රශ්න ගැන අපි හැනෝම මොහොතක් හිතලා බලමු. ශිකකාටගානයි සංකල්පය අපේ ජීවිතයට එකතු කරගෙන අද දවසේ අපේ මනසින් අත්හැර දාන්නේ පාලනය කරනු හැකි බර කුමක්ද? ඒක අපේ ජීවිතයට ලොකු වෙනසක් කරાવી. අවසාන වශයෙන් මේ දර්ශනයන් අපේ ජීවිතයට කොතරම් වැදගත් වුණත් අධික ලෙස සිටීම අපේ එදිනෙදා වැඩ කටයුතු වලට රැකියාවට හෝ සම්බන්ධතාවට දැඩි ලෙස බාධා කරනවා නම් සුදුසුකම්ලත් වෘත්තිකයෝගේ සහාය ලබා ගැනීම කිසිසේත්ම පසුබට විය යුතු නැති හරිම වළකීම් සහගත පියවරක් බව ආදරයෙන් මතක් කරන්නම ඕනේ.